හරි යාළුවනේ අද අපි ෆ්‍රී ෆයර් එක හරියටම ඒ කියන්නේ PC එකට දාගන්න තමයි යන්නේ. මේක තමයි මගේ TRC Gaming YouTube channel එකෙන් එන පළවෙනි ඒ කියන්නේ වීඩියෝ එක ලොං වීඩියෝ එක. මම ෆ්‍රී ෆයර් දාගෙන තියෙන්නේ දැන්ට කමන්නේ. මම ඒක දාගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි Google Chrome එකට ගිහිල්ලා මෙතන ගහන්න ඕනේ BlueStack කියලා. මෙතෙන් BlueStack කියලා සර්ච් කරාම මෙතන උඩින් එනවා bluestack.com කියලා. මේක ඔබලා මෙතන download BlueStack දෙන්න ඕනේ. මෙතන download BlueStack දුන්නාම මෙතන මේ KB ගානක ෆයිල් එක පිරෙනවා. ඉන්නවා මම පෙන්නන්නම්. මේ තියෙන KB 927 MB එකකටත් අඩුයි. හරිද? ඊට පස්සේ ඒ ඉන්ස්ටෝල් කරපු මේ ඒ කියන්නේ දාගත් ෆයිල් එක මෙතන පෙන්නනවා මේ මම කලින් දාගත්තා මේ තියෙන මේ ෆයිල් එක 928යි ඒක අපි ක්ලික් කරාට පස්සේ මෙන්න එහෙම yes කියන එක මම මේක දැන්ට නෝ දෙනවා ඕගන්න පුළුවන් මේක yes දීලා ඉන්ස්ටෝල් කරගන්න මම මේක දාගෙන තියෙන හින්දා ආයි දාගන්න යන්නේ නැහැ මම ඒ හින්දා නෝ දෙනවා හරිද ඊට පස්සේ මෙතින් නෝ දෙන්න ඕනේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේ වගේ දෙකක් තමයි එන්නේ ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ GB 1.5ක් වගේ යනවා මේ දෙක එන්නේ ඊට පස්සේ අපිට මේ BlueStack එකට ගිහිල්ලා මෙහෙම BlueStack එක ඊට පස්සේ ඕපන් වෙනවා හරිද අපිට මේක බින්නාට පස්සේ BlueStack එකෙන් මොකද්ද ඒ කියන්නේ Play Store එක වගේ වෙන එකක් දෙනවා අපි ඒක ක්ලෝස් කරලා Play Store එකට යන්න ඕනේ ඊට තමයි අපිට Free Fire Call of Duty PUBG ඒ වගේ ඕන ගේම් එකක් දාගන්න පුළුවන් මේකේ. මේ දුන්නේ මේ තියෙන්නේ BlueStack app play එකෙන් දෙන එක. අපි මේක මෙතනින් අයින් කරලා මෙතනින් clear දෙමු පොඩ්ඩක් lag වෙනවා වගේ ගණන් ගන්න එපා යාළුවෝ. මොකද උනේ? මේ Free Fire එකට ගිහිල්ලා තියෙන්නේ. අයියෝ ඔක්කොම කෙලෙනවා. හරි. මේ මෙතන පොඩ්ඩක් lag වෙනවා වගේ එනවා. ඊපස් පොඩ්ඩක් කරමු. හරි. දැන් අපි මේ මෙතෙන්ට ගිහිල්ලා මේ පේනවනේ ඔයගලන්ට. මෙතෙන්ට ඒක ඔබ්බුවට පස්සේ මේක තියෙනවා Play Store කියලා. ඒක දාගත්තාම අපිට මෙතනින් සර්ච් කරලා අපිට ඕන ගේම් එකක් තියෙනවා. ගේම්ස් තියෙනවා. මේකේ අපි අර ඒ කියන්නේ මොබයිල් එක වගේම තමයි ඉතින් PC එකට මේ එමියුලේටර් එක දාගත්තාම මේකේ තව එමියුලේටර් තියෙනවා ගොඩක්. ඒ කියන්නේ MSI වගේ තව ඒවා තියෙනවා. මේක දැන් අපි Free Fire කියලා ගහන්න ඕනේ. මෙතින් Free Fire කියලා සර්ච් කරාට පස්සේ මේ වගේ එනවා මම මේක මේ මොකද්ද මේ ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා තමයි play කියලා පෙන්නන්නේ මෙතන Free Fire තියෙනවා ඊට පස්සේ Call of Duty මේ මෙතන තියෙනවා මම full screen දාගන්නම් Call of Duty ආනේද Call of Duty නෑ ඉස්සෙල්ලා කියන්නේ ආවා මේ මොකක් හරි වෙලා තියෙනවා PUBG තියෙනවා මේ ඕන එකක් අපිට දාගන්න පුළුවන් හරි පොඩ්ඩක් lag වෙනවා මේ OBS එක ඕපන් කරලා තියෙන හින්දා ඒක ඔයගොල්ලෝ වැඩි ගණන් ගන්න එපා මේ Free Fire එකට අපිට මෙතනින් යන්න පුළුවන් නැත්තම් අපි මෙතනින් BlueStack 5 කියන එක අරගෙන මේකෙන් ක්ලෝස් කරලා අනුගේ ඩෙස්ක්ටොප් එකට මේ දැන් මම මේක ඩෙස්ක්ටොප් එකේ අයින් කරා කියමුකෝ අපිට එතකොට මේ මෙතනින් තමයි යන්න වෙන්නේ. මේ ලැග් වෙනවා මොකක් හරි වෙලා තියෙනවා. මේ එපා වෙනවා ඉතින්. වීඩියෝ එක කරන්න ගත්තොත් ලැග් වෙන්න ගන්නවා. පේනවා. කරන්න ගත්තොත් කියන්නේ ඉතින් මේක පළවෙනි වීඩියෝ එක තමයි. ඔය මොකක් හරි වෙනවා මේ OBS එක මේ තියෙන හින්දා මගේ PC එකේ මේ දැක්කනේ FPS එක යනවා අඩුයි. මම ක්ලෝස් කරානේ. ඉතින් ඔහොම තමයි යාළුවනේ මම Free Fire එක දාගත්තේ. ඔයගොල්ලෝ මේ ක්‍රමේ යූස් කරලා බලන්න මේක අනිවාර්යයෙන් හරියනවා. මට MSI එක නම් එහෙම වැඩි ඒව සෙට් උනේ නෑ. BlueStack නා අවුලන්නේ නෑ. මම නම් පොඩ්ඩක් ප්ලේ කරලා එහෙම පෙන්නන්න. මේක පිරුණාට පස්සේ නිකම්ම ෆුල් කියන්නේ ඒ කියන්නේ ෆුල් ස්ක්‍රීන් අපි ඕන ඔටෝ දාන්නත් පුළුවන් ඕනෑම පුළුවන්. මේක පිරුණාට පස්සේ මේ Free Fire එකට යනවා කොහොමද
මේ යන්නේ Free Fire එකට අපි දැන්. මේ ලැග් වෙනවා. Free Fire එක ලැග් වෙයි දන්නේ මේ OBS එකෙන් ඉඳලා. මගේ PC එකේ තියෙච්ච හොද PC එක නෙමෙයි මේ පේනවනේ ඔයගොල්ලන්ට FPS එහෙම 0යි 1යි ඔය. ඒ කියන්නේ මැදට ගියාම එහෙමනම් 40 ගණන් 50 ගණන් යනවා. මේ වගේ තැන්වල එහෙම අඩුයි. මොන විකාරයක්ද මේ? හරි හරි. ඉතින් ෆුල් ස්ක්‍රීන් දාගමු. මේක දැන් පිරෙනවා. මේ OBS එක තියෙන හින්දා තමයි පොඩ්ඩක් ලැග් වෙන්නේ. ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඒ කියන්නේ Free Fire එක OBS එක නැතුව ප්ලේ කරනවා නම් ලැග් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. මේ OBS එක ඕපන් වෙලා තියෙන හින්දා තමයි මෙහෙම ලැග් වෙන්නේ. ඔය පේනවනේ මේ OBS එක දාලා තින්නේ මම. ඒක ඔයගොල්ලෝ වැඩි ගණන් ගන්න එපා. මේ අපි පොඩි කරලා යමු බලන්න ඇතුළට. අයියෝ එපා වෙනවනේ ඉතින්. ඔය මොකක් හරි වෙලා තියෙනවා. හොඳයි. මම පස්සේ වීඩියෝ එකේ අරන් යන යාළුවනේ Free Fire play කරන එක මේ OBS එක තියෙන හින්දා මේ පොඩ්ඩක් ලැග් වෙනවා ඔයගොල්ලෝ. ගණන් ගන්න එපා. මේ එනම පස්සේ වීඩියෝ එකකින් හමු වෙන්න.